ලංකාවේ වාහනයක් ගනිද්දී ලීසින් වාරකේ හැදෙන්නේ කොහොමද කියලා මේ වීඩියෝ එකෙන් බලමු. ඊට කලින් මෙන්න මේ වීඩියෝ එක චුට්ටක් බලලා ඉන්න. දැන් අපි වාහනයක් අරගෙන අවුරුදු 4කට ලීසින් දානවා. මේ රටේ සමස්ත ජනතාවෙන් කී දෙනෙක්ද මේ කතාව දන්නේ කියලා අහන්නකෝ. අවුරුදු 4කට ලීසින් කරපුවම අපි උදාහරණයක් වශයෙන් රුපියල් ලක්ෂයක් 12 පොලියට ලීසින් එකේ පොලිය හරි එකතු කරපුවම 20-30 ගණන් එන්නේ රුපියල් ලක්ෂයක් ගත්තොත් ලීසින් කරලා අවුරුද්දකට එක ගත්තොත් 12 ලක්ෂයයි 12000 එකතු වුණා 12න් බෙදුවා ගාන දුන්නා ඒ කතාව ඉවරයි. නමුත් අපේ රටේ ඒක හැදිලා තියෙන්නේ මේක බ්‍රෑන්ඩ් නිව් වෙහිකල් එකක් ගත්තොත් ඒකේ පොඩි ලයිෆ් ටයිම් එකේ ස්ථිරත්වයක් තියෙනවා අවුරුදු 4ක් යනකම්. ඒක නිසා තමයි බැංකුව අවුරුදු 4කට මේක යොදාගෙන තියෙන්නේ. එතකොට වෙන්නේ අර බැංකුව ලීසින් කම්පැනි රුපියල් ලක්ෂයට 12000 4ක් එකතු කරනවා. 48000. ඒකල 148000 බෙදනවා 12. මේ 48. එතකොට අපි ඒ ආයතනට ලක්ෂයට මුල් මාසෙත් සම්පූර්ණ පොලියම ගෙවනවා 48 වෙනි මාසෙත් සම්පූර්ණ ගෙවනවා. එතකොට මේ ලීසින් එකේ වාරකේ වැඩි වුණාම බැංකුව හරි ලීසින් ආයතන හරි උපදෙස් දෙනවා නෑ මේක පාකට දාන්න කියලා. ඒකට එයා දන්න එයාට අවුරුදු 5කට ආයෙත් ඉර වෙනවා. නමුත් ලීසින් එකදී කළ යුත්තේ මේක පුළුවන් තරම් අඩු ප්‍රමාණයකට බැංකුවෙන් 4යි කියනවා නම් අඩු වශයෙන් 3කටවත් try කරලා වැඩියෙන් මාන්ති වෙලා මේ වැඩේ කරන කාලේ ඒ වාගේ බේසික් දෙයක්වත් මෙන්න අපේ සීක්‍රට් එවුවා. right මේ ඩඩ්ලි මහත්තයා මොකක්ද කියන්නේ කියලා අපි සරලව බැලුවොත් එහෙම ලංකාවේ ෆයිනෑන්ස් කම්පැනිස් වලින් අපිට ලීසින් දෙද්දී මෙන්න මේ ෆ්ලැට් රේට් ක්‍රමය තමයි අනුගමනය කරන්නේ. හරිද? උදාහරණයක් විදිහට ඔයා හිතන්න ඔයා ලීසින් විදිහට රුපියල් ලක්ෂයක ණයක් ගන්නවා. මේකට අවුරුද්දටම පොලිය 12%යි. එතකොට මේක ඔයා ගන්නේ අවුරුදු 4කට නම් මේක මෙයාලා ගණනය කරන්නේ මෙයා බලනවා දැන් අවුරුද්දකට පොලිය ගන්න රුපියල් ලක්ෂයක් ගත්තේ ලක්ෂයෙන් 12% කියන්නේ රුපියල් 12000ක් තමයි අවුරුද්දකට පොලිය. හරිද? එතකොට අවුරුදු 4ටම පොලිය බලන්න මෙයාලා මේක 4ෙන් වැඩි කරනවා. එතකොට රුපියල් 48000ක් වගේ තමයි වෙන්නේ. හරිද? එතකොට ෆිනෑන්ස් කම්පැනියෙන් කරන්නේ මෙන්න මේ ඔක්කොම එකතු කරන රුපියල් ලක්ෂයේ සම්පූර්ණ පොලිය කියන රුපියල් 1,48,000 අරගෙන මේක 48න් බෙදනවා. ඒ අවුරුදු 4කනේ ගත්තේ. එතකොට වාරික 48න් මේක 48න් බෙදලා තමයි අපිට මේකේ වාරිකයේ විදියට එන ගාන දෙන්නේ. හරිද? right. මේකේ පොඩි ප්‍රශ්නයක් තියෙනවා. ඒ තමයි ප්‍රශ්නේ තමයි හිතන්නකෝ අවුරුදු දෙකක් මේක මේ විදියටම ගෙවාගෙන ගියා කියලා. එතකොට ඔයා ගත්ත ණයෙන් භාගයක් විතර ඔයා දැන් ගෙවලා තියෙනවා. එතනකො එතකොට රුපියල් 50000ක් තමයි දැන් ඔයාලට ගෙවන්න තියෙන්නේ. හැබැයි අර ක්‍රමයේ අනුව ඔයා පොලිය ගෙවන්නේ රුපියල් ලක්ෂයටමයි. හරිද? ඒ කියන්නේ සරලවම කිව්වොත් ඔයාලට තව ගෙවන්න තියෙන රුපියල් 50000යි නෑ. හැබැයි ඔයා පොලිය ගෙවනවා රුපියල් ලක්ෂයකට. ඒ විදිහටම අවුරුදු 3ක් ගෙවා ගියාට පස්සේ ඔයා හිතනවා රුපියල් 25000යි තව ණය තියෙන්නේ කියලා. හැබැයි ඒත් ඔයා රුපියල් ලක්ෂකම පොලිය ගෙවන්න ඕනේ. අනේ ඒකයි ඩඩ්ලි මහත්තයා එතනදී කියන්නේ ඔයා පළවෙනි වාරකයේ සම්පූර්ණ පොලියම ගෙවනවා. අවසාන වාරකයේ මේකෙදි සම්පූර්ණ පොලියම ගෙවනවා කියලා. ඉතින් ওই විදිහට ගෙවාගෙන යද්දී එක වාරකයක් හරි මිස් වුණොත් හරි ඔයාලට ගෙවා ගන්න බැරුණොත් මොකද කරන්නේ ෆයිනෑන්ස් කම්පැනි? ටැග් ගාලා තව අවුරුද්දක් දික් කරලා වාරකේ අඩු කරලා දෙනවා. එතකොට මොකද වෙන්නේ? තව අවුරුද්දක් ඔයා නිකන් පොලිය ගෙවන්න ඕනේ. අන්න ඕක තමයි ඩඩ්ලි මහත්තයා අන්න අර වීඩියෝ එකේ සරලවම කියන්නේ ඒකින්ද ඔයා ලීස් කළ වාහනයක් ගන්නවා නම් පුළුවන් තරම් try කරන්න ඔයාගේ කාලය අඩුවෙන් ඒ ලීසින් එක දාගන්න. එහෙම වුණොත් තමයි ඔයාට අඩු ගානකින් මේකේ බේරෙන්න පුළුවන්.